මට නඩු පැවරීම සඳහා මහින්ද රාජපක්ෂගේ මෙතුවරණ ව්‍යාපෘති සල්ලි වියදම් කරපු අපි පෙන්වන්න කළ තිබුණා. මේ වංචනිකයන්ට, මේ ත්‍රාටයන්ට, මේ අපරාධකාරයන්ට, මේ දූෂිතයන්ට එරෙහිව කරු කතානායකතුමනි සටන් කරනවා. හිරගෙවල් 7-8ක් නෙවෙයි. මහා මග මරා දමුවද මේ දූෂිතයන්ට වංචනිකයන්ට චෞරවලල්ට එරෙහිව කරන සටන නතර කරන නොකරන බව මට නඩු පැවරීම සඳහා 10ක් යෝජනා කරලා තිබෙනවා. ඊට අමතරව ගරු කතානායකතුමනි මා ඇතුළු තවත් කණ්ඩායමකට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් හරහා ප්‍රජා අයිති අහෝසි කිරීම සඳහා යෝජනාවන් ඇතුළු කොට තිබෙනවා. ඒ සඳහා මේ වන විටත් කොමිෂන් සභාවක් පිහිටවා තිබෙනවා. අප්‍රේල් මාසයේ 29 වෙනිදා කොමිෂන් සභාවේ කාලය අවසන් වීමටත් නියමිතව තිබෙනවා. ඒ නිසා මා හිතන ඔබතුමා මට සාධාරණ කාලයක් සහ මේ සභාව සාධාරණ සංයමයකින් යුතුව හසුරුවාවි කියන බලාපොරොත්තු යුතුව තමයි මා මේ කතාව පටන් ගන්නේ. ගරු කතානායකතුමනි අපේ රටේ ඉතාමත් පැහැදිලි දූෂිත චෞර වලල්ලක් ඉන්නවා. ඒ දූෂිත චෞර වලල්ලට ගරු කතානායකතුමනි දේශපාලකයන් ඇතුළත් මේ 3-2 ආණ්ඩුවේ 150න් ඔක්කොම නෙවෙයි ඔය වැලි ටිකක් ගොඩ දාන, පස් ටිකක් කපන, ගස් ටිකක් කපන, ගල් කොරියක් දාගෙන යන മന്ത്രിවරු ටිකක් ඉන්නවා. හැබැයි තා 14ක් මේ චෞර දූෂිත වලල්ලේ පංගුකරුවන්. ඒ වගේම අපේ රටේ 84000ක් වන පොලිසිය 50කට ආසන්න පොලිස් නිලධාරී මේ චෞර වලල්ලේ කොටස්කරුවන්. ඒ වගේම 2400ක් විතර වන පරිපාලන සේවයේ 100කට ආසන්න ප්‍රමාණයක් ඒ ප්‍රමාණයක් මෙම චෞර වලල්ලේ කොටස්කරුවන්. ඒ වගේම අපේ රටේ කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන් ඉන්න අතර ව්‍යාපාරිකයන් 14ක් මේ චෞර වලල්ලේ කොටස්කරුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ ශාස්ත්‍රය මේ චෞර වලල්ලේ කොටස්කරුවන් යම් ප්‍රමාණයකින්. එනිසා අපේ රටේ වංචාව දූෂණය තමන්ගේ එකම වෘත්තීය බවට පත් කරගත්තු චෞර වලල්ලක් අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ චෞර වලල්ල මොකද කරලා තිබෙන්නේ? අපේ රටේ මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් අහිමි කරලා තිබෙනවා ගරු කතානායකතුමනි. මේක සරල ප්‍රශ්නයක් නෙවෙයි. කෝටි ප්‍රකෝටි ගණන්. ගරු කතානායකතුමනි සේවක අරසාද කරමුදල 2018 2012 ඇති කරනද පාඩුව කෝටි 2300යි. කවුද වගේ කිව්වේ? 2007 ඉඳන් 2015 දක්වා බැඳුම් කර මිලදී ගැනීමේදී ඇති වී තිබෙන පාඩුව කෝටි 1100යි. කවුද වගේ කියන්නේ? ඒ වගේම හෙජින් ගනුදෙනුව හරහා රටට අහිමි වෙච්ච ධනය කෝටි 8000යි. කෝයේ චෞරය. ඒ වගේම ග්‍රීක කඩාවැටෙන ග්‍රීක රාජ්‍ය ගරු කතානායකතුමනි කඩාවැටෙමින් තිබුණේ. ඕනෑම සරල ආර්ථිකයක් ගැන අවධානයක් තිබුණ ඕන කෙනෙක් ග්‍රීක රාජ්‍ය කඩාවැටෙන බව දැනගෙන හිටියේ. ඒ ග්‍රීසියට ගිහිල්ලා $1 මිලියන 52ක් තැන්පත් කරපු චෞරයෙක් ඉන්නවා. කෝ ඒගොල්ලන්ට දඬුවම්. ඒ වගේම ගරු කතානායකතුමනි ඊට පස්සේ ඇති වෙච්ච ගනුදෙනු බැලුවොත් ඇවන්ගාඩ් ගනුදෙනුව ගරු කතානායක නාවික හමුදාව කියනවා තමන් අතට පවරගෙන අවුරුදු 2කමාරකට පසුව නාවික හමුදාව ලැබපු ලාභය බිලියන 8යි කෝටි 800යි. ඒ කෝටි 800 හරවලා තිබේ කාගේ දිසාවටද? ඇවන්ගාඩ් මුදලාලිගේ දිසාවට චෞර ව්‍යාපාරිකයන්ට. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි අපේ රට පිළිබඳ අද පළවෙනි ජාත්‍යන්තර ප්‍රවෘත්ති බැලුවොත් ලන්ඩන් මහාධිකරණයේදී එළියට ආවා එයාලංක ආයතන බස් 10ක් මිලදී ගැනීම හා 4ක් බදු පදන මත මිලදී ගන්නකොට කොමිස් ගත්තා කියලා ඒ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන. ඕකේ නෝනා ගිණුමට සල්ලි ගියා. $1 මිලියන 2ක් ආසන්න වශයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි $1 මිලියන 2ක් කියලා කියන්නේ දැන් නම් රුපියල් මිලියන 400ක්. කොයි චෞරෙන්ට දඬුවම්. ඒ විතරක් නෙවෙයි අද එළිදර වෙලා තිබෙනවා ඇමරිකන් එක්සත් ජනපදයේ ඔත්තු සේවාවන්ට CIA නියෝජිතයන්ට මේ මහ භාණ්ඩාගාරයේ ධනෙ මහ බැංකුවේ හිටපු චෞරයන් නියෝජනය කරලා තිබෙන බව. මිලියන 6මාරක් $1 මිලියන 6මාරක් ආසන්න වශයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි කෝටි 1300ක් මේ රටේ මහ ජනක ධනය ඇමරිකන් CIA කාර්යකට වියදම් කරලා තිබෙනවා. ඊළඟ ගරු කතානායකතුමනි ඒ වගේම අපි දැක්කා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා වුණා චයිනා හාබර් සමාගමත් චයිනා මර්චන්ට් සමාගමත් හිටපු ජනාධිපතිවරයාට මුදල් වියදම් කරපු බව මහින්ද රාජපක්ෂ මහත්මයාට. ඒ ටයිම්ස් සංග්‍රහව කියන කලින් මේ පාර්ලිමේන්තුවේ චෙක් අංක සහිතව පුෂ්ප රාජපක්ෂගේ ගිණුමට සල්ලි ගිපු විදිහේ මහින්ද රාජපක්ෂගේ මෙතුවරණ ව්‍යාපාරට සල්ලි වියදම් කරපු විදිහ පෙන්වන්න කළා තිබුණා. කවුද? චයිනා හාබර් සමාගම. අපේ රටේ වරායවල් ගන්න කවුද? චයිනා මර්චන්ට් සමාගම. අපේ රටේ බලාගාර හදන මේ කොන්ත්‍රාත් සමාගම ජනාධිපතිවරුන්ට පගා දීලා තිබෙනවා. ඒවා අද නිව්යෝක් පත්‍රවල පළවුණා විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ චෙක් පත් අංක සහිතව මම ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි. අපි දන්නා ඊට පස්සේ ආපු ආණ්ඩුව දින 50ක් ගත වෙන කලින් පෙබරවාරි මාසේ 28 වෙනිදා පළමු බැඳුම් කර මිලදී ගැනීමේදී රටට කෝටි 1100ක අලාභහානිය සිදු කරා. කොයි චෞරයන්. ඊළඟ ගරු කතානායකතුමනි අපිට මතකයි රේගුව බාරයේ තිබුණු ප්‍රාඩෝ රථේ 546ක් රුපියල් ලක්ෂ 16ක් වෙනි කුඩා දඩයකට යටත් කරලා රේගුවෙන් බදු නිදහස් කරා. කොයි චෞරයන්. ඒ වගේම ගරු කතානායකතුමනි කොළඹ වරායේ රාජ්‍ය සතු ගුදම් හිටපු මුදල් ඇමති රවි කරුණානායක තමන් මුදල් ඇමති වෙලාවේ තමන් යට තියෙන ගුදම් තමන්ගේ නෝනාගෙන මට ලියාගත්තා. මොන රටක්ද මේක?
ඒ විතරක් නෙවෙයි කරු කතානායකතුමනි. සතු හරක් මිලදී ගැනීමේදී ඒ සිද්ධ වෙච්ච වංචාව කෝටි ගණනක් බව එල්දර වෙලා තිබෙනවා. ඒ වගේ වීඇලි මණ්ඩලයේ වී මිලදී ගැනීම සහ විකිණීම ලාභ ලබන කාරණයක් මිලදී ගත්ත වික්කා. හැබැයි සිදුවී තිබෙන පාඩුව කෝටි 4000 ඉක්මවා තිබෙනවා. ගරු කතානායකතුමනි මේවා අපේ රටේ මහජනයාගේ ධනය. ඒ වගේම අපි දන්නවා සංස්කෘතික කර මුදල් නාස්ති වී තිබෙන විදිය. නිවාස සංවර්ධන අධිකාරී මුදල් අවපරිහරණය කළ තිබෙන විදිය. අද ඒ දරුවන්ට වැසිකිලි රහිත පාසල් විශාල ප්‍රමාණ දහස් ගණනක් අපේ රටේ තිබෙනවා. ලෙඩ ඇඳට වෙලා බෙහෙතක් මිලදී ගන්න බැරුව හූල්ල උල්ල ඉන්න දෙමව්පියන් අපේ රටේ ඉන්නවා. වල්ලලි කරදරේ හේතු කොටගෙන තමන්ගේ භවභෝග විනාශ වෙන, තමන්ගේ ජීවිත විනාශ වෙන, දේපල විනාශ කරලා දාන මා ව්‍යසනකට ග්‍රාමීය ජනයා මුහුණ දී තිබෙනවා. ඒ වගේම තමන් අත්පත් කරගත්තු ණය සුත්‍ර මූල්‍ය නැහැ ගෙවා ගන්න බැරුව තමන්ගේ ජීවිතය වන්ති කරන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ගරු කතානායකතුමනි රැකියා විරහිතභාවය, ඒ වගේම භාණ්ඩ මිල වීලාම හරහා ආහාර වේලක් සපයා ගන්න බැරි ජනතාවක් ඉන්නවා. මේ පොදු ජනයාගේ ධනය මේ චෞර වලල්ල ගරු කතානායකතුමනි එක්රස් කරගෙන තිබෙනවා. මේ චෞර වලල්ලට හරිව සටන් කළ යුතු නැද්ද? මේ වංචනිකයන්ට, මේ ත්‍රාටයන්ට, මේ අපරාධකාරයන්ට, මේ දූෂිතයන්ට එරෙහිව ගරු කතානායකතුමනි සටන් කරනවා. ඒක කොමිෂන් 7-8ක් නෙවෙයි, හිරගෙවල් 7-8ක් නෙවෙයි, මහා මග මරා දමුවද මේ දූෂිතයන්ට වංචනිකයන්ට චෞර වලල්ලට හරිව කරන සටන නතර කරන නොකරන බව ගරු සභාපතිතුමනි මම සපත කර සිටින මේ පාර්ලිමේන්තුවේ. එයි මම දන්නවා මේ අය මම දන්නවා ගරු කතානායකතුමනි මේ අය කොහොමද ගරු කතානායකතුමනි මේ අය කොහොමද ජීවත් වුනේ, දේපල එක්රස් කරගත්තේ, ධන එක්රස් කරගත්තේ කොහොමද කියලා දන්නවා. ඒ නිසා ගරු කතානායක කුඩා කෙලිතිලි වලට, කුඩා කෙන්ද්‍රීය වලට මම දන්නවා ගරු කතානායකතුමනි හාම්පුතාට චුට්ටක් කොනිත්තනකොට සුරතලා අකුණක් ගැහුවා වගේ කෑ ගහනවා. ඒ සුරතලා මම ඒකට ගරු කතානායකතුමනි ඒ නිසා මම කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි ඒ නිසා මා කියන්නේ මේ වංචනිකයන් දූෂිතයන්ට හරි වරගලයක්, මේ චෞර වලල්ලට හරි වරගලයක්, මේ රටේ ජයග්‍රහණය කළ යුතු වරගලයක් මේ රටේ ජනතාව වෙනුවෙන්. අන්න ඊට පස්සේ හැදුවේ මොකද්ද? ඊට පස්සේ ගරු කතානායකතුමනි හැදෙව්වා උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාව. කවුද මේ උපාලි අබේරත්න? ගරු කතානායකතුමනි මොහු අතිශය අධිකරණ දූෂිතයෙක් කියලා තීන්දුව තියෙනවා. ඔහු දිසා අධිකරණේ වැඩ කරනකොට ඔහු ලබා දීපු තීන්දුව පිළිබඳව දූෂිත චෝදනා එල්ල වෙලා අනිවාර්ය නිවාඩිය උප කෙනෙක් තමයි උපාලි අබේරත්න. පස්සේ මොකද කරේ? පස්සේ කරපු දේ තමයි අභියාචන අධිකරණ පස්සේ ගරු කතානායකතුමනි නියෝජක කතානායකතුමනි අධිකරණ සේවා කොමිෂන් සභාවට අභියාචන කළ තමයි ඔහු එළියට ආවේ. ඒ වගේම සරත්තෙන් සිලා පුටුවේ වාඩි වුණාට පස්සේ තමයි මොනරාගල ඉඳන් ආපහු කොළඹ ගෙනාව මාස 3. ඒ නිසා අපේ රටේ අධිකරණ පද්ධතිය අද දූෂිතභාවය පිළිබඳ චෝදනාවක් තිබෙනවා. ඒ දූෂිතභාවයට ඇති කිරීම සඳහා ප්‍රමුඛතම කෙනෙක් තමයි මේ උපාලි අබේරත්න කියන මිනිසුරුවරයා. ඔහු තමයි මෙම කොමිෂන් සභාවේ සභාපති. දූෂිතයන්ගේ සභාපතිවරේ. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජක කතානායකතුමනි. මේකට පත් කරා පොලිස්පති චන්ද්‍රපනාන්දු. කවුද චන්ද්‍රපනාන්දු? බැසිල් රාජපක්ෂ යනකොට ගරු නියෝජක කතානායකතුමනි. අධිකරණ පිටපස්සේ ෆයිල් එක අරන් යන කෙනා. පෞගේ කාලේ පොහොට්ටු කාර්යාලේ ෆයිල් එකට මේට අරන් ගියපු කෙනා. එයා තමයි චන්ද්‍රපනාන්දු. එයාට ගරු කතානායකතුමා කියන්නේ නැහැ 2005 තියෙන විගණන වාර්තාවක්. එයාට දැන් දරු මුණුබුරන් ඇති. ඒ නිසා මම මේ වාර්තාව ගැන කියන්නේ නැහැ. අන්නේ චන්ද්‍රපනාන්දු තමයි මෙම කමිටුවේ ඊළඟ සමාජිකයා. අනිත් කාම සමාජිකයා කවුද? කවුරුත් දන්නවා. අධිකරණ පද්ධතියට ගිහිල්ලා ආවොත් ඔව් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා හැටියට තමන්ගේ බලය අනිසිලස පාවිච්චි කරලා කාන්තාවන්ට හිරිහැර කරේ කොහොමද? ඔක්කොම දන්නවා. ඒ නිසා මේ කමිටුවම කර කතානායකතුමනි දූෂිතයන්ගේ චෞරයන්ගෙන් සදුලත් කොමිෂන් සභාව